හයි ගාස් ඉතින් කොහොමද මම මේ අලුත් ඉන්නේ අර ඔයාලට මතක ඇති මේ රහස් කාමරේ කියන වීඩියෝ එක කරන් එකේ part 2 එක තමයි මේ තියෙන්නේ. ඔයාලට මේක පැහැදිලි නැත්නම් මට කවදාන්න එක මගේ වැරද්ද නෙමෙයි ඔයාලගේ දැස්වල ප්‍රශ්න. ඒ හින්දා මට වයින් දෙන්න එපා. මම මේවට බය කියනු නොලැබේ. ගෑස් ඉතින් එතන හරි පිස්සනට යන්න මෙතන තවුලක් ලාම්පු ඒකත් ලස්සන මම කියන්නේ මේක උඩ සාට්ටු යනවා මේ කඩින් හැදුවා ඒ වීඩියෝ හරියට ආවේ නැහැ හින්දා මේ හැදුවන් පස්සේ මේ වීඩියෝ කරන්නේ ඊළඟ එක මේක මම ලස්සන විදිහට මේක සංගීත කාමරේ මේක නිකන් මල් කාමරේ වගේ මේක නේද කොහොමද හරියට මම හොඳ මේකට මම බඩු පිරෙව්වා මම දැක්කනේ ඒ තමයි මෙතන බඩු පිරලා ටයිල් කියලා දාලා තියෙන්නේ අපි හඳවල මේක හොඳයි හොඳ ඊ දාන්න මේ ටයිල් කැඩවල සමහර වෙන්නේ මම දැක්කම ටයිල් කැඩවලට එන්නේ ඒක නම් දෙකක් තිබ්බනේ ඉතින් කොහොමද මේක මම විතරනේ ඉන්නේ ඒක මම ඉඳගන්නේ මේ මිනිත් ඔක තමයි කියන්නේ මම දන්නේ නේ කල්ලාවල මම කිව්ව ඔක තමයි කියන්නේ ගණන් දෙපා ඉන්නේ දැන් ටයිල් කල්ටියක් කරනවා හරි ලස්සන ඔක්කොම අයින් කරා. ඒතකොට හරියද? තුනක් තියාගමු වලට දැන් සංගීතය එකක් දාලා පින්නන්න. මම මේ ටයිල් කඩවල දාලා පින්නන්න එක. ඒ සින්දු එක දාන්න පුළුවන් විදිහ. දැක්කනේ කොහොමද කියලා තියෙන්නේ. ඒක එකක් තියෙනවා
කමක් නේ. එහෙම එහෙමද. මේකද කොහෙන්ද මේ ඔක්කොම ලොකු ටයිල් එක තියෙන්නේ ගල් කෑල්ල පාෂාණගේ මේකේ ගල් කුටි මේකක් වෙයිලා ඒකෙන් හරියට ගයිස් කොට ගා සද්දයක් එන්නේ මේ එළියේ ගණන් ගන්න බෑ එතකොට එහෙම විදිහම දාගෙන දැන් මේ මාළමෙන් ඉතුරු ගන්න හැදුවේ මේක අපි විදිහට ඉවර කරමු කොහොමද අර හිම වගේද විදිහට ඉවර කරනකොට අර හිම වගේ තමයි මේක කම් කොටන්න මේ පිස්සුම රාවෙත්නදී පිසාදිවට කපුව විලි පරන් සුදු ඇඳගත්තේ එතකොට මොනවද මේ මොනවත් නෑ මේ පාවේ අනේ නෙමෙයි එහෙම තිබ්බ හොලස්සන මේ වල එහෙනම් අපි වීඩියෝ එක